මේ මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේත් ගෞතම බෝධිසත්වයාණන් වහන්සේත් ගුරුවරයයි ගෝලයයි විදියට අසපු භූමියක් තුල තමන්ගේ පිරිස ධර්මයේ හික්මවා ගනිමින් බවුන් වඩන්නට සිත දමනය කරගන්නට මාර්ගය කියා දෙන අතරතුරදී මේ ගුරුවරයා එහෙම නැත්නම් මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ තමන්ගේ ගෝලයා ඒ කිව්වේ ගෞතම බෝධිසත්වයන් වහන්සේත් එක්ක කැලෑ පාරකින් ගමන් කරනවා තවත් නියම් ගමකට. මේ යන අතරතුරේදී ගෞතම බෝධිසත්වයාණන් වහන්සේත් මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේත් සද්දයක් ඇහෙනවා ගල් කුලක පල්ලෙහා ගල් බෙනයක් අසල. මේ ගල් බෙනෙන් පහළට වැටුණු කොටි දේනුවක් පැටව් හම්බ වෙලා. මෙතන කෑම නැහැ. හමු වෙච්ච පැටව් කිරි උරමින් කිරි සොයනවා. අතපය අංග විකල වෙච්ච තරමට කැඩුණු බිඳුණු අර කොටි දෙන ආහාරයක් නැතුව දවස් ගානක් निराහාරව මේ කොටි පැටවුන්ට කිරි දීලා දැන් කිරි දෙන්න තියා මේ කොටි දෙනට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් බැරි අවස්ථාවකටපත් වෙලා. මෙන්න මේ අවස්ථාවේ මේ කොටි දෙන තමන්ගේ පැටව් කන්න අයියෙන් කට ඇරලා තමන්ගේ නියපොතු පිරිච්ච අතින් අර කොටි පැටව් පෙරලා දානවා ඇදලා ගන්නවා. දරු සෙනෙහස නිසා ආපහු කටට ගත්ත පැටියව ආපහු බිමට අත්හරිනවා. මෙන්න මේක දකිනවා මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේත් ගෞතම බෝධිසත්වයාණන් වහන්සේත්. අනේ ඉක්මනින් මේ කොටි දෙනට ආහාරයක් පිණිස මලකුණක් හොයලා දුන්නේ නැති වුණොත් මේ කොටි මව තමන්ගේ දරුවන් අනුභව කිරීම සිදු කරනවා. මේක ඉවසුවේ නැති මෛත්‍රී බෝධිසත්වයෝ එනම් ගුරුවරයා ඉක්මනින් ගෞතම බෝධිසත්වයන්ට කියනවා ඔබ ඔතනින් පුංචි සද්දයක් දාගෙන බලාගෙන ඉන්න. කොටි පැටවු ටික කන්න දෙන්න එපා. මම ගිහිල්ලා කැලේකට ගිහිල්ලා මලකුණක් කොහෙන් හරි හොයාගෙන එන්නම්. එහෙම යනවා. යනකොට තවත් බෝධිසත්වරයෙක් ගල් ගුහාවක බවුන් වඩනවා. මේ බවුන් වඩන බෝසත්වරයට ලැබුණු ආහාර පාන ටිකක් තිබුණා වැද්දොන්ගෙන්. වැද්දෝ ඉතින් ගෙනත් දෙන්නේ මස් මාංශනේ. ඒ ගෙනත් දීපු නිසා බාරගත්තා. අනුභව නොකරන නිසා පැත්තකින් තියලා තියාගෙන හිටියේ. අදාළ කෙනෙකුට දෙන්න මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ හොයාගෙන යනකොට මේ ගල්බෙනේ ඉන්න පිරිසිදු කරලා තියෙන තැන දැකලා පින්වත්නි කොටි දෙනකට ආහාරයක් පිණිස යමක් තිබේදයි මෙහි කියලා අහනවා. ඔව් තිබෙනවා. මෙන්න මේක අරගෙන ගිහිල්ලා දෙන්න පුළුවන් ඔබට කියලා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට කියනවා. අර කැලෑවේ ගල් ගුහාවක හිටිය තවත් බෝසත්වරයෙක්. මෙන්න මේ ටිකත් අරගෙන ගමන් කරනකොට ගෞතම බෝධිසත්වයෝ තමයි බලාගෙන ඉන්නේ දැන් මේ කොටි දෙනට පැටව කන්න දෙන්නේ නැතුව. බේර ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය බේරුවා. නමුත් බෑ. මේ කොටි දෙන දැන් පැටව කන්න ඔන්න මෙන්න. තමන්ට කරන්න දෙයක් නැහැ. තමන්ගේ ගුරුවරයා මෛත්‍රී බෝධිසත්වයෝ කොයි ඈතක ඉන්නවද දන්නෙත් නැහැ. මට බාර දීපු වගකීම මම ඉෂ්ට කළේ නැති වුණොත් ඒකත් ගැටලුවක්. ඒ නිසා ගුරුවරයාගේ දෝෂයට ලක් වෙන්න මම හොඳත් නැහැ. මේ කොටි දෙනට පැටවු ටික කන්න දෙන්න හොඳත් නැහැ. ඒ නිසා මම කොහොම හරි මෙන්න මේ පැටවු ටික බේර ගන්න ඕන. මේ කොටි දෙනගේ බඩගින්න නිවන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන මාගේ ශරීරයේ ලේ මස් මේ කොටි දෙනට පූජා වේවා. මේ පැටවුන් ටික නිදහස් වේවා. දිනක මේ සසරෙහි මගේ පසුපස ගමන් කරා වූ සියලුම පින්වතුන් මේ සසරෙන් මුදවා ගන්නවා. ඔවුන්ට තිරිසන් ආත්ම භාවාදී තැන්වල උප්පත්තිය ලැබෙන්නට ඉඩ දෙන්නේ නෑ මම. ඒ ඔවුන් සියලු දෙනාම සසරෙන් මුදවනවා කියලා අදිෂ්ඨාන කරගෙන උතුම් සම්බෝධිය මාහට ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන මේ කොටි දෙන අසලට අර ඉහළ ගල්තලාවේ ඉඳලා පනිනවා මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ. කොටියා මඩින්නෙන් හිටියේ. ලැබුණු ගොදුර එකවරම පැනලා අරගෙන කීතු වලට පන පිටින්ම මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ඉරාගෙන මස් ටික කනවා. ඔන්න දැන් මෛත්‍රී බෝධිසත්වෝ මේ තැනට හෙමින් ලං වෙනවා. ගෞතම
කොහේද ඔබ මගේ රාජකාරිය අකුරට කරනව නේද? හෝ ඔබ පේන නෑනේ කියලා අර ගල් කෙමින් පහළ බලනවා. බලනකොටත් පේනවා තැන තැන ලේ විසිරිලා. ගෞතම බෝධිසත්වය ඇඳගෙන හිටියේ සලුව ලේ වලින් පෙඟිලා. හිස් කබල විතරක් පැත්තක තිබෙනවා. අර කොටිය කෑලි කෑලි වලට කඩමින් අර ශරීරය අනුභව කරනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මේ මොකද්ද වුනේ? මම මේ මලකුණක් සොයාගෙන එන්න ගියපු ගමන් මගට උන්වහන්සේ දන්නවා මට සම්බුද්ධත්වයට පත් වෙන්න තියෙනවා මේ බුද්ධ කල්පෙහි. ගෞතම බෝධිසත්වයන් වහන්සේ තමයි ඊට පසුව බුද්ධත්වයට පත් වෙන්න තියෙන්නේ. ඉතින් මොකද්ද මේ සිද්ධ වුනේ? මට කරගන්න බැරි වුණු දෙයක් මහා ආශ්චර්යයක් උන්වහන්සේ සිදු කරලා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියලා තමන්ගේ පියවරක් පස්සට ගන්නවා ගෞතම බෝධිසත්වයන්න් වහන්සේ. ඒ උත්තම අවස්ථාවේ ඉඳලා තමන්ගේ ශරීරය පනනලා යන විටම තවුතිසාවේ ගිහින් ලිපදෙලා මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ මම මෙහි මගේ ශරීරය දන් දුන්නා. දෙවෙනි වතාවටත් කියනවා ඉක්මන් බුදුන් බුදු වුණාවේ. තවත් පියවරක් පසුපසට ගන්නවා. ඔබ වහන්සේ සුරක්ෂිතව ඉන්න මම මෙහෙ ඉන්නවා. තුන්වෙනි වතාවටත් පියවරක් පසුපසට ගන්නවා. ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියලා. අන්න මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට තිබුණු අවස්ථාව ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ අර පාරමිතා ගුණය මත දිය කර හැරලා ගෞතම බෝධිසත්වයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ සඳහා අවශ්‍ය මඟ හෙළි කරා මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ විසින්.